ඕන්න අද බස් කතාවක් පෙන්වන්න යන්නේ මේ තියෙන ඉවකෝ බස් එකක්. අපි බලමු මේක ඇතුළට ගිහලා මේකේ කොහොමද සේෆ්ටි එක කියලා. ඔය කියන්න ඕනේ මේ තියෙන දොර මේක ඔටෝ ඩෝස්. දැන් මේක නවත්තලා තියෙන්නේ. දැන් මම අරිනවා. මේ තියෙන්නේ ඩ්‍රයිවර් කම්පාර්ට්මන්ට් එක. ඒකට පරණ මොඩල් එකක්. ඔය තියෙන්නේ ඉතින් ඔකේ ස්විච් බෝඩ් එක, එතකොට ස්ටීරින් එක, ගියර් ලිවර් එක. ස්පෙෂලි මට පෙන්වන්න ඕනේ මෙන්න මේ තියෙන සීටින් කැප්. මේකේ සීටින් කැපැසිටි මම හිතන 45ක් විතර තියෙනවා. රයිට්. මම කම්පෙයාර් කරන්නම් ඔයගොල්ලෝ ඉතින් හැමදාම යන්නේ මේ ලොරි චෙසි වලනේ. මම මේකේ පෙන්වන්නම් දැන් බලන්න මේකේ තියෙනවද කියලා මේ බාර් යකඩ බාර් එහෙම තියෙනවද කියලා. හදිසි ඉම්පැක්ට් එකක් වුණොත් මෙතන ඉන්න පුද්ගලයාට මෙතන ඉම්පැක්ට් එකක් වුණොත් කෙලින් මෙතන කුෂන් එක වදින්නේ ඔළුවේ. ඉතින් බාර් එකක් ගැව්වහම මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේ. කෙලින්ම ගිහලා බාර් එකේ වැදිලා ඉතින් ස්පිරිතාලේ ගියාම ජීවත් වෙන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේ තියෙන්නේ එහෙම තමයි මෙතනින් මේකේ හැන්ඩල් තියෙනවා මේ හැම එකෙම අල්ලගෙන යන්න පුළුවන් විදියට. ඉතින් මේක ෆුල් සේෆ්ටි විදියට තියෙන්නේ. මෙතන උඩ තියෙන හුඩ් රැක්ස්. සාමාන්‍යයෙන් බෑක්පැක් එකක් එහෙම දාගෙන යන්න පුළුවන්. මේ සීට් හරිම කම්ෆර්ටබල්. මේ හොඳ ස්පොන්ජ් එකක් තියෙනවා මේකේ. ඉතින් මෙහෙම තමයි අපේ ලංකාවෙත් බස් තියෙන්න ඕනේ. දැන් ඔය ආරංචි එනවා ලෝ ෆ්ලෝ බස් එනවා කියලා. ඉතින් ඒවා කලින්ම ක්‍රියාත්මක වුණා නම් ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතවලට මරණ වලට කිසිම හේතුවක් වෙන්නේ නැහැ මේ වගේ දේවල්. මේ බලන්න මේක ප්ලාස්ටික්. ඉතින් මේ යකඩ නෙමෙයි. දැන් ලංකාවේ එන ලේලන්ඩ් බස් වල තියෙන්නේ තනිකරම මේ අපේ මිනිස්සු මොඩිෆයි කරලා මේවට මේ ස්ටේන්ලස් බාර් ගහලා හරි ලස්සන වැඩ කරලා තියෙනවා. ලස්සනයි කියලා ඉම්පැක්ට් එකක් වුණාම මොනවද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. ඔහේ ගහනවා බොරුවට විදන් කරගෙන ෂීට් 3. දැන් මේකේ තියෙන ෂීට් 4 පෙරි. දෙන්නෙක්ට ලේසින් මාරු වෙන්න පුළුවන්. මේවල නම් සාමාන්‍යයෙන් හිටගෙන ගෙනියන්නේ නැහැ. මේ හැටියෙමයි. ඉඳලා හිටලා තමයි එහෙම සෙට් වෙන්නේ. ඉතින් මේ හරි කම්ෆර්ටබල් යනකොට තේරෙන්නේ නැහැ. මේක එන්ජින් එක පිටිපස්සේ තියෙන මේ හරි තියෙන්නේ. ඉතින් මේවල මේ පිටිපස්සේ යන එක්කෙනාට ලංකාව දැන් එල්ලන් බස් එක ගියාම සාමාන්‍යයෙන් ගැස්සෙනවනේ මේවල ගැස්සෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ හැම රටකටම අපේ රටට උනත් මේ වගේ දේවල් තමයි වෙන්න ඕනේ. ඉම්පැක්ට් එකක් වුණාම දැන් මම ඉඳගෙන පෙන්නන්න බෑ. මගේ නල්ල හදිස්සිය දුනොත් එහෙම නල්ල තමයි මෙන්න මේ හරියේ ටච් වෙන්නේ. ඉතින් මේක තනිකර මේ හරිය මෙතනක් තියෙන මේ ස්පොන්ජ් එක. ඒක තමයි කියන්නේ අපිට මේ ක්වොලිටි එකට බස් තියෙන්න ඕනේ කියලා නිකන් විකාර කරන්න ඕනේ නැහැ. මේ වගේ හොඳ ක්වොලිටි එකට මේ වගේ සේෆ්ටි එකට සේෆ්ටි එක ගැන හිතලා තියෙනවනේ. අනිත් එක තව දෙයක් තමයි මෙන්න මේ හැම සීට් එකකම සීට් බෙල්ට් එකක් තියෙනවා. දැන් මේව නම් මේක මේ විකුණන්න තියෙන බස් එකක් ඉඳලා මේ කම්පැනි මේ මම පෙන්නන්න දිගහැරලා මේ සීට් බෙල්ට් තියෙනවා හැම එකටම. බෙලෙන් බස් වල ඔකුල් දැකලා තියෙනවද? මෙහෙම පැසෙන්ජර්ස්ලාට සීට් බෙල්ට් තියෙනවා. මේ හැම එකෙම ඉතින් සීට් බෙල්ට්. මේක නම් තදලා තියෙන මේක යූස් කරන්න නැති හින්දා මේ හැම එකෙම සීට් බෙල්ට් තියෙනවා. පේනවනේ? මේක ඇදලා ගන්න පුළුවන් මේ සීට් බෙල්ට් එක. හැම පැසේජරෙම තියෙනවා. ඉතින් මේ වගේ සේෆ්ටි තියෙන්න ඕනේ බස් එක යන හැම කෙනෙක්ටම. මේ හැම එකෙම සීට් බෙල්ට් තියෙනවා මේ විකුණන් තියෙන හින්දා මේ ඔය වගේ රැප් කරලා තියෙනවා. මෙන්න මේකයි වෙනස කියන්නේ. ඉතින් අපි මේ වෙනසට හුරු වෙන්න ඕනේ. මේ වගේ සේෆ්ටි දේවල් හොයන්න ඕනේ. හැමදාම ලොරි උඩ ගිහිල්ලා හරියන්නේ නැහැ. ලොරි චැසි වල ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි දිනු වෙන්න ඕනේ. දිනු වෙන්නේ නැත්නම් හැමදාම අපි එක තැන. මේක මේ තේරෙන කෙනෙක්ට මේක වටනවා කියලා තේරෙනවා නම් කරුණාකරලා මේක ෂෙයා කරන්න. බල්දාරෙන්ට හරි කමන්න පෙන්න මේවා ෂෙයා කරගන්න. මේ බලන්න මේ ඉන් ස්ක්‍රීන් එකේ මොනවා හරි එල්ලලා තියෙනවද කියලා බලන්න. කිසි දෙයක් නැහැ. ඔන්න මේ සන්ෂේඩ් එකක් විතරක් තියෙනවා මේ. මේක පොඩ්ඩක් මෙහෙම මේ සන්ෂේඩ් එක වහන්න පුළුවන් මේ. ඩ්‍රයිව් ඕන විදිහට ඔය නවත්ත තියෙන වල වහලා. එච්චර තමයි මේකේ තියෙන ඉස්සරහ මේ වින් ස්ක්‍රීන් එකේ මේ. වෙන කිසි දෙයක් නැහැ. දෙවිවරුත් නැහැ. කිසිම රූපයක් නැහැ. ඒවා මේ විදිහටම තියාගෙන ඉන්නවා. මේ ඉතින් මෙතන ඉඳන් බහලා යන්න පුළුවන් ක්‍රමය මේ. කෙලින්ම හරියම තොර කෙලින්ම ෆ්ලෝ එක නම් අඩියක කමාරක් ගැප් එකක් ඇති බිමට.